මගේ අක්කගේ දුව හැමදාම මට කියනවා අම්මි ගැන වචන ටිකක් කියලා එවන්න කියලා. අම්මා ගැන මොනවා කියන්නද? කියන්න තරම් නැත්තේ මොනවද? අම්මා ගැන ලියන්න පොත් ගානක් පුළුවන්. කියන්න දවසක් නෙමෙයි මුළු අවුරුද්දක් කියන්න පුළුවන්. මේ ලෝකේ උතුම්ම වස්තුව අම්මා. අම්මා විතරක් නෙමෙයි තාත්තා දෙන්නම. ඉතින් ඒ දෙන්න ගැන කියලා නිම කරන්න මේ වචන නැහැ. අම්මා කියන්නේ ලේ ටික කිරි කරලා පෙව්ව වෙන කාටද මේ ලෝකේ පුළුවන් තමන්ගේ උණුලේ කිරට හරවන්න? මම හැමදාමත් ඔයාලගෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් ඊට වඩා වස්තුවක් මේ ලෝකේ ඉන්නවද? තමන්ගේ උණුලේ කිරට හරවන්න පුළුවන් වස්තුවක් මේ තුන් ලෝකේ තාමත් ඉපදිලා නැහැ. ඒක තමයි gedara budun amma කියන්නේ. ඉතින් gedara budun අම්මට සලකන්න, තාත්තට සලකන්න. තාත්තගේ හයිය තමයි අම්මගේ ඉදිරි ජීවිතේට අම්මා අපිව හදන්න, අපිව හදන්න මේ උගන්වන්නේ හැම දෙයකටම තාත්තගේ ධෛර්යයත් ඕනේ. තාත්තා කෙනෙක් නැතුවත් මේ ලෝකෙට දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒක ඉතින් මම කියන්න ඕනේ ඔයාලා දන්නවනේ. ඉතින් ඒ හින්දා ඒ දෙන්නගෙම එකතුවක් තමයි දරුවෙක් කියන්නේ. ඉතින් ඒ දෙන්නගෙම ලොකු කැපකිරීමක් තියෙනවා දරුවෙක් කියන්නේ. සමහර අය දරුවෝ නැතුවද කොච්චර දුක් විඳිනවද? ඒකත් ගියාත්මේ කරපු අකුසල් කර්මයක්. හැමදේම ගියාත්මේ කරන දේවල් තමයි අපිට එන්නේ. ඉතින් ඒ නිසා අම්මා තාත්තා ගැන කියලා පොත් ලියන්න, කවි ලියන්න ඕන තරම් පුළුවන්. හදවතට ගලාගෙන එනවා මේ දේවල්. නමුත් ඉතින් ඒ කොච්චර කවි ලියවත්, කොච්චර පොත් ලියුවත් තාමත් දෙමව්පියන්ට සලකන්නේ නැති දූ දරුවෝ මේ ලංකාවේ ඉන්නවා. මම හැමදාමත් කියන්නේ පුළුවන් නම් පුතේ දුවේ ඔයාලා මේ රටේ තියෙන ලොකු පන්සල් වලට ගිහිල්ලා දාන ධර්ම දීලා සිවුරු පූජා කරනවට වඩා හොඳයි ගෙදර ඉන්න අම්මට හොඳින් සලකගෙන ආදරෙන් සලකගෙන ඒ අම්මගේ හිත රිද්දන්න නැතුව ඉන්න එක ඔයාලට ඊළඟ ආත්මෙටත් ඒක වටිනවා. මං කියන්නේ පන්සල් පන්දි වලට ඒව කරන්න එපා කියලා. ඒක කරන්න නමුත් ඒ වහා සමානම තමන්ගේ දෙමව්පියන්ට සලකන්න. මට තව චූටි දෙයක් කියන්න ඕනේ. මම මේකත් වෙන වීඩියෝ එකකින් අරන් එන්නම් අපේ ස්වාමින් වහන්සේලා ගැන කියන නරක කතාවක් කියන එකක් ගැන. ඉතින් හැම කෙනෙකුටම මං කියන්නේ තමන්ගේ අම්මට තාත්තට හොඳින් සලකන්න. මං ඕක ඉතින් හැමදාමත් කියන දෙයක්නේ. ඒක කරොත් ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ නැවතත්. මොකද දෙමව්පියන්ට සලකන්නේ නැතුව ඔයාලා කොයිතන ඕගොල්ලන්ගේ දරුවට ඕගොල්ලෝ කොච්චර ආදරෙන් සලකනවද? එතකොට ඕගොල්ලන්ගේ දරුවා විතරද ඒ ආදරෙන් සලකන්නේ ඕගොල්ලන්ගේ දරුවට විතරද හොඳ කෑම කන්න දෙන්න ඕනේ. රසවත් කෑම දෙන්න ඕනේ. එතකොට ඔයාගේ අම්මත් ඔයාට ඒ වගේ නේද මුලින් සැලකුවේ? ඒ අම්මත් ඔයාගේ වගේම දරුවට ආදරෙන් නේද සැලකුවේ? ඇයි ඒක ඔයාට මතක නැත්තේ දැන්? දැන් ඔයාගේ දරුවට ඔයා ආදරෙන් සලකනවා. එතකොට ඔයාගේ අම්මත් ඔයාට ওই විදිහට නේද සැලකුවේ? ඇයි ඔයා ඒ ටික හිතන්නේ නැත්තේ? ඉතින් දුවේ පුතේ මම කියන්නේ ඔයාගේ ළමයාගෙන් ඔයා සැලකුම් ලබන්න ඕන නම් ඔයාගේ අම්මට දරුවගේ ඉදිරියේ හොඳින් සලකන්න. ඒ ටිකම ඇති ඔයාට ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න. නැත්තම් කවදාවත් ඔයාට දෙමව්පියන්ට සලකන්න අම්මට විතරක් නෙමෙයි තාත්තටත් දෙන්නටම. සමහරවිට තාත්තා හොඳ නැහැ බොනවා වෙන්න පුළුවන් වැරදි ඇති දෙමව්පියන්ගේ වැරදි නැහැ කියන්නේ මේ පෘථජන ලෝකේ අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. නමුත් තමන්ගේ අම්මා තාත්තා කියන දෙන්න කවදාවත් අමතක කරන්න එපා. දෙන්නට ආදරෙන් සලකලා බලන්න ඔයාගේ ඉදිරි අනාගතේ ලස්සන වෙයි. එහෙමනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම උත්සරණයි දෙමව්පියන්ට සලකන්න කියලා නැවතත් ආරාධනා කරමින් තමයි මම ඔයාලගෙන් සමුගන්නේ. ගිහින් එන්නම්. බායි.